Welcome to Maldives Cooking YouTube channel. අදත් ඔන්න මම රසවත් වීඩියෝ එකක් අරගෙන ආවා. මුලින්ම මම බිත්තර දෙකක් අරගෙන හොඳට මේ විදිහට ගසා ගන්නවා. ඊට පස්සේ ලුණු කුඩු ටිකක්, මිරිස් කුඩු ටිකක්, ඒ වගේම ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරලා මිශ්‍රණය හොඳට ගසා ගන්නවා. කලින් මම මේ වීඩියෝ එකක් අරගෙන ආවා. හැබැයි හදන විදිහ පෙන්වුවේ නැහැ. ඊට පස්සේ මේ විදිහට වෙනම භාජනයකට පොල් තෙල් ටිකක් ගාලා ඔයාලට ස්ටීම් කරන්න පුළුවන් භාජනයක් ගන්න. පැය කාලක් විතර මේ විදිහට හොඳට ස්ටීම් කරන්න ඕනි. මම මේ විදිහට උඩට ඉදි කැල්ලක් බැඳ ගන්නවා ස්ටීම් අහකට යන්නේ නැති වෙන්න. මේ තියන්නේ පැය කාලකට පස්සේ. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණ වලට කුඩා කෑලි වලට කපා ගන්න. තමන්ට අවශ්‍ය ප්‍රමාණ වලට මේක කපා ගන්න. ඊට පස්සේ ඔයාලට මේක ටෙම්පරාදුවක් විදිහට නැත්නම් කරි එකක් විදිහට උනත් හදා ගන්න පුළුවන්. අද මම ටෙම්පරාදුවක් තමයි කරන්නේ. පෑන් එකකට මේ විදිහට පොල් තෙල් ටිකක් දා ගන්න. ඊට පස්සේ අපි කපාගත්ත බිත්තර කෑලි ටික එකතු කරලා ඒ ටිකක් හොඳට බැද ගන්න. ඊට පස්සේ මම සුදු ලුණු ටිකක් ඒකට මේකතු කරනවා. ඔයාලට ඕනනම් වෙනම බිත්තර කෑලි ටික අයින් කරලා මේ මිශ්‍රණය හදා ගන්න පුළුවන්. පීලුණු ටිකක්, තක්කාලි ටිකක්, කරපිංචා ටිකක්, ඔයාලට අමු මිරිස් එකතු කරගන්න පුළුවන්. ඔයා කැමති නම් කුරුඳු පොතු වෙනසල් එකතු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ලුණු කුඩු ටිකක්, කෑලි මිරිස් ටිකක්, ඔයා කැමති නම් ගම් මිරිස් ඒ විදිහට අවශ්‍ය දේවල් එකතු කරගන්න. මේ තියෙන පැය කාලයකට පස්සේ අපේ මිශ්‍රණය ලයික් එකක් දාලා යාළුවෙක් ෂෙයා කරගන්න, කමෙන්ට් එකක් කරන්නත් අමතක කරන්න එපා.